Hello guys, I'm Last Dew. ඉතින් ඊයේ මම දැක්ක සෙල් එක්ස්ට්‍රා සේල් එකක් තියෙනවා මෙගා සේල් කියලා මොකක් හරි මට නම හරියට මතක නැහැ. මේ කොහම හරි අද ටවුන් එකට ගියන් පස්සේ මම මේ පැත්ත පොඩ්ඩක් ගිහිල්ලා මෙන්න මේ M.2 SSD enclose එක කරගත්තා. මේකේ රුපියල් 1300 වුණේ මේකට සාමාන්‍යයෙන් හොඳ මේකක් නෙවෙයි. ඉතින් සාමාන්‍යයෙන් උනට මේ මගේ වැඩේට සෙට් වෙන නිසා මම අරගත්තා. මොකද මගේ අර පරණ ලැප් එකක් තියෙනවා. ඒකේ 1.5 TB hard එකක් තියෙනවා. ඒ කියන්නේ M.2 දෙකක් තියෙනවා. 1 TB එකයි 512 එකයි. ඉතින් මම හිතුවා මේක 1 TB එක දාගත්තා නම් මේ මගේ ස්ටෝරේජ් පොඩ්ඩක් මේ වැඩි කරගන්න පුළුවන් කියලා. එතකොට මට මේක පාවිච්චි කරන්න මගේ ප්‍රයිමරි ඩිවයිස් එකත් එක්ක තාමන ලැප් එකේ තියෙන්නේ මේ SSD එක. මේ තමයි ලැප් එක. මේක අරගෙන මුලින් අපි යන ටික ගලවගමු. තවෙනයක් තියෙනවා. මේක තමයි තියෙන 1 TB එක. ඒක තමයි ගලව ගන්න ඕන. මේ දෙකම කින්ස්ටන් තමයි තියෙන්නේ. කියන්නේ ලැප් එකට ඔරිජිනල් ලාප් එකත් කින්ස්ටන්, මේ මං සෙපරේට් ගහපු එකත් තියෙන කින්ස්ටන්. ලැප් එකේ එහෙම ලොකුවට එහෙම අවුලකුත් නැහැ මේ විදිහට. 8GB තියෙනවා. ඊට පස්සේ මං හිතන්නේ මේක 4GB. ලැප් එකට ආපු එක මේ මං ගහපු එක. ඒ කාලේ මං හිතන්නේ රුපියල් ගැහුවේ මේක 8GB එක රුපියල් 10000යි. දැන් වෙන ගාණක් කරනවා. පට්ට විදියට ගණන් ගිහිල්ලා මේ බඩු ඊට ගැලුවා. මේ විදියට පැන්නවා. එහෙමද මේ කාගෙද කියලා මේ කෙස් කැලිත් තියෙනවා. ඊට පස්සේ ආයේ මේ එනේ දාගමු මේ ෂේප් එකෙත් එනිතාගෙන ආයෙ නම් මේකට කොහොමත් මේ SSD ගහන්න නැහැ. ඊට පස්සේ මේක තියෙනක පොඩ්ඩක් පිහදාලා ගමුන. ආයි සෙට් කරගමු. ඊට පස්සේ ඔන්න එනවා. අවුලන්නේ. ඊට පස්සේ ඒක ඇත්තෙන් කියලා මේ තියෙන්නේ SSD එකේ enclose එක බලමු ගලවලා මොනවද තියෙන්නේ කියලා. enclose එක තියෙනවා. ඊපස්සේ තියෙනවා මොනවද USB cable එක. ඊට පස්සේ මෙතන සෙට් කරන්න යන ටිකනේ. මේකේ තියෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතනට මේක දාලා ඊට පස්සේ මේකේ තියෙන
තියෙනවා එතනටද මේ එහෙම වෙන්නේ නැති නේ එතනට මේක දාලා මේක තද කරන්න ඔව් එහෙම මේ තියෙන්නේ දැන් ඉන්ට්‍රෝස් එක සෙට් කරලා ඊට පස්සේ යන තුනක් තියෙනවා යන තුනක් මොකටද යන තුනක් මොකටද යන තුනක් හේතුවක් නේ මෙතනට තව දාන්න නේකුත් නේ මොනක් මේක තොට දැම්මා ඊට පස්සේ මේක මෙහෙම තිබ්බා යන තුනක් නම් තේරුම් නැහැ හැබැයි ඒ කියන්නේ නෑ දැක්කම එක ගණන්නේ ස්පෑනියක් වෙන්නේ මේක දෙන්නා මේ USB කේබල් එක නම් වැඩක් වෙන්නේ නැහැ කොහොමවත් ඉතින් මේකට හෙලවෙන සද්දයක් වෙන ඒකට තමයි කැමති නැත්තේ හෙලවෙන කියන්නේ මේක ඉන්ඩිකේට් කරන ලයිට් එකකුත් තියෙනවා නේ ඒ කියන්නේ මම හිතන්නේ මෙතන මේකත් තියෙන සිදුරක් තියෙන ලයිට් එකක් තියෙන වෙන්නේ නැති ඉන්ඩිකේට් කරන ඒනෙත් එහෙම තියලා මේ ටික තියලා බලමු මේක වැඩ කරනවද කියලා මොනියක් කරනවද මේක මේ සෙට් වෙන්නේ නැති එක සාධ්‍ය තමයි ඊට පස්සේ බලමු මේක ලැප් එකට ගහලා අපිට ලැප් එක පේනවද නෑ මු ලැප් එකට ගහලා ලැප් එක ඕපන් කරගන්න මගේ මෙතන තියෙනවා USB C to C කේබල් එකක් ඊට පස්සේ මේන් ක්ලෝස් එක අරගෙන ගහමු ලයිට් එක නම් ඉන්ඩිකේට් කරන්නේ නැහැ කනෙක්ට් කරන්න කියලා අහනවා එතන ලයිට් එක ඉන්ඩිකේට් කරන ලයිට් එක ඒක හොඳයි එහෙම විදිහට ඊට පස්සේ new volume මේ නා අපේ මල්ලි මේ ලැප් එක අරගෙන ගිහිල්ලා IGA ගේම් දාගෙන ඇවිල්ලා තියෙනවා ඒත් කවුරුහරි මල්ලිගේ යාළුවෙක්ගේ මේ වැඩ මල්ලි ලැප් එක අරන් ගියා ඊට පස්සේ එයාගේ මොන හරි මේ වැඩ වගේක් කරලා තියෙනවා එයාගේ නෙමෙයි එයාගේ යාළුවෙක් ටියුටෝරියල් මොනවද යකෝ මේ ෆොටෝග්‍රැෆි කෝස් එකක් කරනවා මොන තියෙනවද දන්නේ මේක අස්සේ තව මේ බ්ලර් තියෙනවා ඒත් මොකක් හරි ගේම් එක ඒක මේ එක ඩිවයිස් එකක් විදියට මෙයා කරගන්නේ කොහොමද කියලා මම මේ කල්පනා කරා බලමුකෝ මේක කොහමද මේක මේ කියන්නේ අර හෙල්ලෙන්නේ නැති එක මොකක් හරි ඇතුළට මොනවා හරි දාලා හරි මොකක් හරි කරන්න වෙනවා දැන් මෙතන මේ පෙන්නනවා මේ අපේ එක්ස්ටර්නල් හાર્ඩ් ඩ්‍රයිව් එක මේ දෙකක් විදියට මට මෙතන දෙකක් ඕනේ බලමු මේක ෆෝමැට් කරන්න පුළුවන් විදියක් තියෙනවද කියලා මම මේ Mac OS වල කරලා නැහැ මෙතන තියෙනවානේ එක්ස්ටර්නල් කියලා අපේ වොලියුම් දෙක පෙන්නනවා ඒකේ අපි ෆෝමැට් නෙමෙයි ඩිලීට් කරන්න ඕනේ ඩිලීට් කරලා එකක් ඩිලීට් වුණා එතනින් ගියා ඊට පස්සේ අනිත් එක ඩිලීට් කළා ඒක ඩිලීට් කරලා යන්නේ ගියා
with inside of this utility running on the Mac OS, which will give you access to the fucking type of inflow closures. So if I can get it all on the double format, there's show only drives, which is concerned. So if we have a look at where it says this utility, if I tap on the arrow next to it, which is above the view, as we can see here, it says show only volumes. Now, this is where potentially you can run into problems. So, if we have a look here for the external drives, we can definitely see both of the external drives and pop up with their names. However, there are a few. මේති ඊට පස්සේ ඉරේස් දීලා මම දන්නේ කොමෙන්ට් එක මොකක්ද කියලා කොහොමාරි දවන් ටීවී වලට හැරවුණා එක මේකක් තියෙනවා ලස් SSD හරි නේද වැඩි හරි වැඩි කොට එහෙනම් guys අද වීඩියෝ එක ඉවරයි thank you for watching